ඔබ දන්නවාද 2024 IPL තරඟාවලියේ එක වාරයකදී වැඩිම 6 පාරවල් ගහපු ඉන්දිය ක්‍රීඩකයා කවුද කියලා? ඒ තමයි අභිෂේක් ශර්මා. යුවරාජ් සිංගෙන් පස්සේ ඉන්දිය ක්‍රිකට් පිටියට ආපු භයානකම මහත් ප්‍රතිකරුවා විදියට සැලකෙන මේ තරුණයාගේ කතාව. ඇත්තටම ආශ්චර්ය එකක්. අද අපි බලමු අභිෂේක් ශර්මා අද ඉන්න තැනට ආවේ කොහොමද කියලා. උපත සහ මුල් අවධිය. අභිෂේක් උපත ලබන්නේ 2007 සැප්තැම්බර් 4 වෙනිදා පංජාබ් ප්‍රාන්තයේ අමෘත්සර් නුවරදී. ඔහුට ක්‍රිකට් උරුම වුණේ පවුලින්මයි. ඔහුගේ පියා වන රාජ්කුමාර් ශර්මාද දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් වගේම බැංකු නිලධාරියෙක්. පුංචි කාලේ ඉඳන්ම අභිෂේක් ක්‍රිකට් ගමනේ මුල්ම ගුරුවරයා වුණේ ඔහුගේ පියායි. ඔහු පංජාබ් කණ්ඩායම වෙනුවෙන් වයස අවුරුදු 16 දී මංගල තරගයේ ක්‍රීඩා කරන ලෝකයේ අවධානය දිනා ගන්න සමත් වුණා. 19න් පාල ලෝක කුසලානය සහ යුවරාජ්ගේ බලපෑම. අභිෂේක් ජීවිතයේ ලොකුම හැරවුම වුණේ 2018 වසරේ 19න් පාල ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමයි. හැබැයි ඔහු අද ඉන්න තැනට එන ප්‍රධාන හේතුව තමයි ඉන්දිය සුපිරි ක්‍රීඩක යුවරාජ් සිං. යුවරාජ් තමන්ගේ ගෝලයෙක් විදියට අභිෂේක් පුහුණු කළා. අද අභිෂේක් ගහන ඒ වේගවත් 6 පාරවල් පිටිපස්සේ තියෙන්නේ යුවරාජ්ගේ ඒ දෙවැන්ත ආభాසය. IPL පිටිය සහ ජාත්‍යන්තර වාර්තා. 2024 IPL වාරයේදී සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම වෙනුවෙන් අභිෂේක් පෙන්නපු දක්ෂතා නිසා මුළු ලෝකයේම ඔහු ගැන කතා කරන්න ගත්තා. ඔහු පන්දු 204කදී 6 පාරවල් 42ක් එල්ල කරලා වාර්තාවක් තිබ්බා. ඒක විතරක් නෙමෙයි. ඉන්දිය ජාතික කණ්ඩායමට තීරණ ඔහු තමන්ගේ දෙවෙනි ජාත්‍යන්තර තරගයේදීම සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 46කින් වේගවත් ශතකයක් ලබාගෙන තමන් කවුද කියලා ලෝකයට පෙන්වුවා. අද වෙනකොට ඉන්දියාවේ අනාගත බලාපොරොත්තුවක් වෙලා ඉන්න අභිෂේක් ශර්මා ලබන ලෝක කුසලානයේදී ඉන්දියාවේ ප්‍රධාන ආරම්භක පිටිකරුවා වේද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ක්‍රිකට් විස්තර දිගටම බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.